කොහොමද ඔයාලට හදිස්සියට අපි කවුරුත් පාන් කන්න පුරුදු වෙලා හිටියට හාල් පිටි පාවිච්චි කරලා හරි ලේසියෙන් ඒ වගේම හරිම රසට හදාගන්න පුළුවන් ලේසි කෑම එකක් තමයි අද අරගෙන ආවේ උදේට රැට වගේ හරි ඉක්මනින් ඔයාට හදාගන්න පුළුවන් ඕනම කරි එකක් එක්ක කන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද හදන්නේ කියලා. ඔයා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා. මුලින්ම භාජනයක් අරගෙන මම ඒකට තෙත හාල් පිටි වලින් කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම පාන් පිටි එක කෝප්පයක් එකතු කරගන්නවා. ඒකටම ගාගත්තු පොලුත් එක කෝප්පයක් එකතු කරගන්නවා. දැන් ඔයා එක ඊස්ට් තේ හැන්දක් දාලා මේ ටික හොඳට මිශ්‍ර වෙනකන් හැන්දකින් කලවම් කරගන්න. මම අද මෙෂරින් කප් එකකින් තමයි මේ සේරම දේවල් මැනගත්තේ. ඔයා ළඟ ගෙදර තියෙන ඕනම කෝප්පයකින් මේ අනුපාතයට මේ දේවල් මැනගන්න පුළුවන්. මෙෂරින් කප් එකක්ම ඕන නැහැ. ඔයා ඒ පිටි මැනගත්ත කෝප්පෙන්ම වතුර කෝප්ප එකහමාරක් එකතු කරලා තමයි මේ මිශ්‍රණය අපිට ඕන පදම වෙනකන් අනා ගන්න ඕනේ. මම අන්තිමේටම පදම පෙන්නනම් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ බලා ගන්න ලේසි වෙන්න. වතුර ටිකත් එක සැරේම එකතු කරන්න එපා. මේ බලන්න මෙන්න මේ වගේ ගන්නට පහළට වැටෙන පදමක් තමයි අවසානයේදී තියෙන්න ඕන. මේ ගානට ආවට පස්සේ සේරම ටික හොඳට එකතු කරලා වහලා පැය දෙකක් පිපෙන්න තියන්න. මේ බලන්නේ පැය දෙකකට පස්සේ මේ බලන්න හොඳට පිපිලා තියෙන්නේ. මෙන්න මේ ගානට පිපුණට පස්සේ තමයි අපිට මේක හදන්න ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකට රස අණුව ලුණු එකතු කරන්න. ඒ වගේම සීනි පුරෝපු තේ හැඳි එකක් මම එකතු කරගත්තා. ඔයා කැමති නම් පිටි මිශ්‍රණය අනන වෙලාවෙදිම සීනි ටික එකතු කරගන්නත් පුළුවන්. එහෙම දැම්ම නම් ඊස්ට් වල ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. මම නම් අන්තිමේදීම තමයි එකතු කරගත්තේ. සේරම ටික හොඳට කලවම් වෙනකන් නැවත කලවම් කරගන්න. එතකොට කලින් තිබ්බට වැඩිය මිශ්‍රණය ටිකක් දියාරු වෙනවා. මේ බලන්න පදම මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. ඔයා කැමති නම් මේකට පොල් නොදා පොල් කිරි වලින් උනත් අනා ගන්න පුළුවන්. දැන් හරි. දැන් මේක අපි හදාගන්න භාජන බලමු. මම මේ වගේ පීරිසි අඬු කෝප්පවල තමයි අද මේ ටික හදාගන්නේ. ඔයා කැමති නම් ඇල්මිනියම් කප් වල උනත් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් විදිහට කේක් ට්‍රේ එක උනත් හදාගන්න පුළුවන්. ඔයා කැමති මේ ඕන භාජනයක් ගන්න කලින් හොඳට තෙත අයින් කරලා පොල් තෙල් ටිකක් හොඳට ගාලා ගන්න. එහෙම නැත්නම් මේක ගලව ගන්න අමාරු වෙනවා. ඒ වගේම පුරව ගන්නකොට උඩටම දාගන්නත් එපා. මේක හොඳට පිපිලා එන නිසා පිපෙන්න ඉඩ තියන්න. මම මේ වගේ ලොකු පීරිසි කෝප්ප 4කට මේ මිශ්‍රණය දාගත්තා. දැන් මේක ස්ටීම් කරන්න තමයි තියෙන්නේ. මම රයිස් කුකර් එකේ තමයි අද ස්ටීම් කරගන්නේ. මෙන්න මේ විදිහට දාගෙන හරියටම විනාඩි 35ක් මම ස්ටීම් කරගත්තා. තව දෙයක් මතක් කරන්න ඕන. ස්ටීමරේ මූඩියට අනිවාර්යෙන් මෙන්න මේ විදිහට කිචන් ටවල් එකක් හරි සර්වියට් එකක් හරි තියලා අනිවාර්යෙන් බැඳ ගන්න. එහෙම නැත්නම් මූඩියේ එකතු වෙන ජල වාෂ්ප ටික ඔයාගේ කෑම එකට වැටෙනවා. එතකොට ලස්සනට හදාගන්න බැරි වෙනවා. උඩ ටික තෙත් වෙනවා. මතක ඇතුව මෙන්න මේ විදිහට සර්වියට් එකක් ගැට ගහලා ඔයාට මේක පියන වහගන්න පුළුවන්. මේ තියෙන විනාඩි 30ක් මම ස්ටීම් කරගත්ත අපේ කෑම එක. මේ බලන්න හරි ලස්සනට පිපිලා තියෙනවා. උඩ හරි නීට් එකට මගේ ඇවිල්ලා නැත්තේ පිපිලා එනකොට මූඩියේ ගෑවිලා තිබුණා. මූඩිය අරිනකොට උඩ ටික සේරම ගැලවිලා ආවා. ඒකයි මේ විදිහට මතු පිට තියෙන්නේ. ඔයා මේකට මූඩිය පාවිච්චි කරනකොට ටිකක් උසට මූඩිය තියෙන භාජනයක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. නැත්තම් පිපිලා එනකොට භාජනයේ මතු පිට ඇලෙනවා. හැන්දක් හරි පිහිටුඩක් හරි පාවිච්චි කරලා වටේට බුරුල් කරලා ගලව ගන්න. නැත්තම් කැඩෙන්න බලනවා. මේ බලන්න අල්ලන්නත් හරිම අමාරුයි. හරිම රස්නෙට තියෙන්නේ. මේක හරිම සොෆ්ට් හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ගෙදර තියෙන ඕනම කරි එකක් එක්ක මේක කන්න පුළුවන්. උණුවෙන්ම රස බලන්න. ඇත්තටම මේක හරිම රසයි. පිට්ටු ආප්පවල මැද කොටස කනවා වගේ හරිම රසට තියෙනවා. හරිම මෘදුයි. පොල් එකතු කරගත්ත නිසා හොඳ කිරි රසකුත් තියෙනවා. ඉතින් පාන් වගේ දෙයක් කනවා වෙනුවට ඊට වැඩිය රසට ගුණට මේ වගේ කෑමක් ඔයාට හදාගන්න පුළුවන්. ඔයාට මගේ වීඩියෝ එක ගැන හිතන අදහස් පහතින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. නැවත subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.